විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. දෙදස් 21දී ජාත්‍යන්තර රේටින්ස් සභාගම් කියනකොට අපේ රටේ ආර්ථික අවදානමක තියෙනවා කියලා. රටේ හිටපු මහ බැංකුව අධිපතිවරයා මුදල් ඇමතිවරයා කියනවා ආර්ථිකයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. හැබැයි පුරෝකථනය කරන්න හැකියාවක් නෑ උන්ට. වෛද්‍යවරු දාලා ගියා. රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු හිගතාවයක් ඇති වුණා. ඒ රටට මොකද්ද වෙන්නේ කියලා පුරෝකථනය කරන්න බෑ. මෙහෙමයි අපේ රට තිබුණේ මතකද බලන්න. හැබැයි අද අපි උපට කියනවා වසරක් ඇතුළත අපි හෙට වෙන්නේ මොකද්ද කියලා පුරෝකථනය කරන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් සහ දේශපාලනයක් අපි නිර්මාණය කළා තියෙනවා. ආණ්ඩුව දිගටම තියෙනවා පුරෝකථනය කරන්න පුළුවන්. මතකද බලන්න. හරිද? සැකයක් තියාගන්න එපා. බොහෝ අය කියනවා 2028 ණය ගෙවා ගන්න ඕන. ඔව්. අපි කියන්න කැමතියි. අපි ගෙවනවා. ගෙවන්න හැකියාව සහිත ආර්ථිකයක් අපි හදනවා. අනිත් පැත්තෙන් ගත්තොත් නීතිය විධාන ආධිපත්‍ය නිසි පරිදි අපි සම්පූර්ණ කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යසනයක් නෙවෙයි. ඒකත් එක්ක ගොඩනැගුණු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. ඉතිහාසයේ දේශපාලන යාන්ත්‍රණය වැදගත් තනතුරු ඇතුලේ මේ කළු අපරාධ රාජ්‍ය තිබුණා. අපි තීරණය කරන් තියෙනවා මේ කළු අපරාධ රාජ්‍ය අපි විනාශ කරනවා. මම මේ ළඟදී හමුදාය බුද්ධ්‍යංශ නිලධාරී මුණ ගැහුණු වෙලාවේදී ඔවුන් එක සාකච්ඡා කරා. හරි ඉතා පැහැදිලි. එකම account එකෙන් මුස්ලිම් අන්තවාදයට පඩි දීලා තිනවා. සිංහල අන්තවාදයට පඩි දීලා තියෙනවා. මහජනගේ බදු මුදල් වලින් මතකද බලන්න. එළිදරව් වෙලා තිබුණා. මේ පැත්තේ සිංහල අන්තවාදයට කියනවා උඹලා මුස්ලිම් අයට විරුද්ධව කෑ ගහපල්ලා මෙන්න සල්ලි. අර පැත්තේ මුස්ලිම් අයට කියනවා අන්තවාදී තෝරගෙන උඹලා සිංහලට විරුද්ධව කෑ ගහපල්ලා මෙන්න පඩි. එකම ආණ්ඩුවේ බදු මුදල් වලින් ගෙවලා තියෙනවා. ඔවුන් හැම වෙලාවෙම මේ ජාතිවාදී උපයෝග කරගත්තා උන්ගේ පැවැත්ම වෙනුවෙන්. හැබැයි අපි කියන්න කැමතියි ජාතිවාදයට අය කිසිසේත්ම අපේ රටේ අපි ඉඩක් දෙන්නේ නැහැ. අපිට එරෙහිව තන සුම්බුන් කොටස් එකතු වෙමින් තියෙනවා. කවුද මේ කොටස්? එක වෙලාවක කිව්වා එක කණ්ඩායමක් කැප්පටි පොළගේ අධ්‍යාත්මීය ඒ දේශප්‍රේමීත්වය මත පැවතගෙන යන කණ්ඩායම කිව්වා. අනිත් කණ්ඩායම කිව්වා දොන්ජුවන් ධර්මපාල එයාගේ අධ්‍යාත්මයෙන් රට පාවා දීමේ කණ්ඩායම කිව්වා. දැන් දොන්ජුවන් ධර්මපාලගේ ටීම් එකයි කැප්පටි පොළගේ ටීම් එකයි එකට. දැන් මේගොල්ලෝ අතර තියෙන පොදු සාමාන්‍යකරණය මොකද්ද? හිටපු ජනාධිපති හිටපු වෙලා තියෙනවා. ඇමති හිටපු වෙලා තියෙනවා. මන්ත්‍රී හිටපු වෙලා තියෙනවා. හිටපු ගෙවලුත් නැති වෙලා තියෙනවා. හරිද? කවුද මේ? ભેදකින් තොරව දෙපැත්තම කට්ටියට නඩු තියෙනවා. ભેදකින් තොරව හැම නඩුවකදීම එක වගේ ලෙඩ හැදෙනවා. ඔවුන්ටම ස්වයං තෘප්තියක්